කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න ආර්යයන් වහන්සේලා අපි දිහා බලනවා. එහෙනම් අපි පින් අනුමෝදන් කරන කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලා කියලා පින් අනුමෝදන් කරාම ආර්යයන් වහන්සේලා අනිවාර්යයෙන්ම අපි පේනවා උන්වහන්සේලාට. පින් අනුමෝදන් කරනට උන්වහන්සේලා අපි දිහා බලනවා. එතකොට මේ මහා කල්පේ බුද්ධාන්තර 4ක් නියෝජනය කරන මහා බ්‍රහ්මරාජවරු 4 දෙනෙක් සුද්ධාවාසී වැඩ ඉන්නවා. සහම්පති මහා බ්‍රහ්මරාජයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ ගියපු කෙනෙක්. සනන් කුමාර බ්‍රහ්මරාජයා කෝණාගම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ යන්නේ. ගටිකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බඹලෝ යන්නේ. තිස්ස මහා බ්‍රහ්මරාජයා අපේ බුද්ධ ශාසනයේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වෙලා ඉඳලා බඹලෝ යන්නේ. එතකොට මේ බුද්ධාන්තර 4 නියෝජනය කරන බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක්. තව බ්‍රහ්මරාජයෝ ඉන්නවා මේ බුද්ධාන්තර 4න් බඹලෝ ගියපු. මේ ශාසනයේ විශේෂයෙන් සඳහන් කරන සුවිශේෂී බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක්. එතකොට මේ 4 දෙනාගේම නම කියලා ඒ ආර්යයන් වහන්සේලා 4 දෙනාටම පින් අනුමෝදන් කරලා. එතකොට සුද්ධාවාස වාසී සියලුම ආර්යයන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරලා. සදිව්‍ය ලෝක වාසී මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ ඉඳලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ඉඳලා සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා. උන්වහන්සේලාගේ යටතේ ඉන්න දැන් සදිව්‍ය ලෝක වාසී කියලා කියහම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේත් එතෙන්ට අයිති වෙනවා. චතුම් මහ රාජකේ මෙසමුනි දිව්‍ය රාජයන් වහන්සේ යටතේ ඉන්නේ. එතකොට උන්වහන්සේත් අයිති. නම කියලා කියනවා නම් විශේෂයි. නැතුව පින් අනුමෝදන් කළත් උන්වහන්සේලා අපි දිහා එතකොට බලන. විශේෂයෙන් නම කියලා පින් අනුමෝදන් කරාම කවුද හැමදාම අපිට නම කියලා අඬ ගහලා පින් දෙන්නේ? ඒ අය දිහා විශේෂයෙන් බලනවා. සඳහන් කරනවා රැකවරණය සලසන්න පටන් ගත්තාම අම්මා කෙනෙක් දරුවෙකුට බලනවා වගේ බලනවා කියලා. බොහෝ තැන්වලින් අපිව බේර ගන්නවා. මොකද අපි උන්වහන්සේලාට පින් දෙනවා. ඒ නිසා රැකවරණෙට ඉන්නවා. ඒ නිසා එහෙම පින් දෙන එක හරි වටිනවා.